Hi everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අද දවස මම කොහොමද ගත කරන්නේ කියලා බලන්න ටිකටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද මට ටවුන් එකේ පොඩි වැඩ වගේක් තියෙනවා. ඒ වගේම ඒ වැඩේ ඉවර වෙලා නාදෑ ගෙදරකට යන්න තමයි අපි තුන්දෙනා හිතාගෙන ඉන්නේ. අද යන්නේ මමයි අපේ ලොකු අක්කයි අම්මයි. අපි තුන්දෙනා කතා වෙවී ගියේ ටවුන් එකට බස් එකෙන් ගිහිල්ලා ඊට පස්සේ මගේ ලොකුගේ වැඩ ඉවර වෙලා එතන ඉඳන් ටුක් එකක් දාගෙන නෑදෑ ගෙදර යන්න. හැබැයි ඉතින් ඒ කතාව එහෙම් පිටින්ම අනිත් පැත්ත හැරුණා. අපි හෝල්ට් එකට යන චුට්ටේ ඇවිදගෙන යද්දි අපිට දැනෙන රස්නේ නිසා. ඉතින් ඊට පස්සේ ලොකෝ කිව්වා ඔන්න ඔහේ ටුක් එකක් දාගෙන යමු. හැමදාම යවෙන්නෙත් නැති නිසා කද වෙන්දට තාත්තත් එක්ක කායි කියන යන්නේ අද තාත්තා නැති නිසා ඊට පස්සේ ලොකෝ කිව්වා අපි ටුක් එකක් දාගෙන යන් කියලා. ඉන්නකෝ ඔයාලට අපේ ලොකු අක්කව පෙන්නන්න. මේ ඉන්නේ අපේ ලොකු. එයාට ලොකු කිව්වට එයා හරිම චූටි මටයි පොඩි අකටයි වැඩිය. ලොකු මුලින්ම ගියා ෆොටෝ එක ගන්න යාගේ. එතනට ගිහිල්ලා අපිට ඕන විදිහට වෙන වෙනම ෆොටෝස් ටිකත් අරගත්තා. ගොඩ දවසක ඉඳන් කරගන්න හිතාගෙනම හිටපු වැඩක් තමයි මේක නම්. ඉතින් ඒක කරගත්තට පස්සේ ඔළුවට පුදුම තරම් නිදහසක් දැනෙන්නේ දැන්. දැන් ඉතින් අපේ නෑදෑ ගෙදර යන්නයි තියෙන්නේ. අද නම් හොඳ වෙලාවට සෙනග හිටියේ නැහැ. ඉතින් මායි ලොකුයි විතරයි ෆොටෝස් ගන්න ඇවිල්ලා හිටියේ. අපි දැන් තමයි හෙට ආවේ. මගේ වොයිස් එක චුට්ටක් අවුල්. මට චුට්ටක් සෙම තියෙනවා. ඒ හින්දා වොයිස් එක නම් ගණන් ගන්න එපා චුට්ටක්. මොන දේ නැති වුණත් මම නම් මෙන්න මේ කෙනකන් තමයි බලාගෙනම හිටියේ. මම දැන් ওই බලන්නේ ඔයාලට පේනවා ඇති. මගේ මූණේ මාරම විදිහට පිම්පල්ස් දාලා තියෙනවා. ඔයාලට පේනවා ඇති 2023 ඉඳන් වගේ තමයි මගේ මූණ මෙහෙම තියෙන්නේ. ඉතින් ට්‍රීට්මන්ට්ස් කරනකොට මට හිතුණ දෙයක් තමයි ඒක හරිම ටෙම්පරරි හොඳ වෙන්නේ කියලා. අර හොඳටම හොඳ වෙන්නේ නැති එකක් මට තේරුණා. ඔන්න ඔහේ ඇවිල්ලා යන එකනේ කියලා හිත හදාගෙන ඉන්නවා කියලා හිතලා ට්‍රීට්මන්ට්ස් කරන එක නැවැත්තුවා මං. කොච්චර හිතුවත් වැඩේ හිතන්නේ නෑ. ඕනවට වැඩේ හිතන්නේ ගියාමත් ස්ට්‍රෙස් වෙනවා වැඩි කියලා කොච්චර හිතුවත් මොන වුණත් කැම් එකෙන් මුණ දැක්කම හිතට චුට්ටි හරි අවුලක් එනවා. ඉතින් මොනා කරන්නද? හැමදේම වෙන්නේ හොඳට කියනවනේ. අපිට යාලා ලන්ච් එකක් දුන්නා. හැබැයි මට ඒ ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මම මාරම බඩගින්න හිටියේ. මේවා නම් ඔයාලා දන්නවත් ඇති. මේ තමයි ඉඳිආප්ප වේලලා බැදලා පැණි දාලා හදපු කෑමක් තමයි මේ තියෙන්නේ. ඒවා මාරම රසයි. ඔයාලත් try කරලා බලන්න හදන්න. මගේ මූණේ ස්කින් එක හරිම සෙන්සිටිව්. ඉතින් මගේ මූණේ හරියට පිම්පල්ස් දානවා. මම දැන් ගොඩක් දුරට තෙල් කෑම කන එක නවත්තලා තියෙන්නේ. මම සාමාන්‍යයෙන් වැඩි කතා කරන කෙනෙක් නෙවෙයි. හැබැයි අර කතා කරන්න සෙට් වුණොත් ඉතින් කතා කරන එක නවත්ත ගන්න බෑ. ගොඩක් වෙලාවට මම හරිම සයිලන්ට් ඉන්න කෙනෙක්. ඉතින් අපේ අම්මයි ලොකු අක්කයි එහෙම නැහැ. ඉතින් එයාලා දෙන්න කතා කරන ඒවා අහගෙන ඒවට hina වෙවි. ඒවට රියැක්ට් කර කර ඉතින් මම පැත්තකටලා හිටියා. දැන් ඉතින් ආපු විදිහටම නිවස බලා පිටත් වෙන්නයි තියෙන්නේ. උදේට කොහේ හරි ගිහිල්ලා හවසට මේ වගේ ගෙදර යන්න ඕනි කියලා හිතුනම පුදුම තරම් කම්මැලියක් දැනෙන්නේ ගෙදර එන්න. රෑට කන්න ගන්න කියලා පෙටිකපු පාන් එකක් ගන්න මෙතනින් රැසිල්කෝ එකෙන් නැවැත්තුවා. හැබැයි ඒකේ පෙටිකපු පාන් තිබ්බේ නැහැ. පස්සේ ඊට පස්සේ
අපේ ගෙවල් හරිය තියෙනවා දිල්නුවන් බේකර්ස් කියලා එකක්. ඉතින් අපි හිතුවා ඒකෙන් ගන්න කියලා. පස්සේ ඉතින් ඒකට ගියා. අවාසනාවකට වගේ ඉතින් ඒකෙත් තිබ්බේ නැහැ. පස්සේ ඉතින් රෑටනි කියලා ඔය මොනා හරි තියෙන දෙයක් හදාගෙන කනවා කියලා අපි තුන්දෙනාත් එක්ක ගෙදර ගියා. මේ පේනවනේ ඉතින් අපේ අම්මා කොහේ හරි ගිහිල්ලා මොකක්ම හරි මල් පැලයක් උස්සන් එනවා හැමදාම ගෙදර. ඔයාලගේ අම්මලත් එහෙමද? දැන් අපි ගෙදරට පයින් යන ගමන් තමයි ඉන්නේ. බලන්නකො ඉතින් අපි ගෙදර එනකොට කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. මේ ඉන්නේ අපේ හාගෙදර නංගි. එයා ගොඩක් වෙලාවට අපේ ගෙදර තමයි ඉන්නේ. එයාගේ ස්කූල් එකේ වැඩ, සෙල්ලම් කරන්න, බයිසිකල් පදින්න, ඔහේ නිකන් කියවි ඉන්න ඉතින් එනවා හවස් වරුවට. අපි එනකොට මෙයා බයිසිකල් පදිනවා. දැන් නම් ඔය අපේ අම්මත් එක්ක ලොකු කයියක් ඉන්නේ. එන බොරුවක් ගොත තමයි දැන් ඔය ඉන්නේ. මට ඔයාලට චූටි කතාවක් කියන්න තියෙනවා. මේ කතාව සමහර විට ඔයාගේ ජීවිතයට චූටි වලිකටයක් තරම් දෙයක් වෙන්නත් පුළුවන්. සමහර විට ඔයාට මේක ලොකු කන්දක් තරම් ලොකු ඇඩ්වයිස් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් කමක් නැහැ. මට මේ දේ ඔයාලට කියන්න ලැබෙන එකට විශ්වයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මම. මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ ප්‍රතික්ෂේප වීම තුළින් ඔයාගේ සාර්ථකත්වයට යන්නේ කොහොමද කියන එක ගැනයි. මම හිතන විදිහට, මට දැනෙන විදිහට ප්‍රතික්ෂේප වීම කියන්නේ ඇත්තටම ජීවිතයේ අවසානය නෙවෙයි. ඔයා හිතන විදිහට ප්‍රතික්ෂේප වීම කියන්නේ මොකක්ද? ඔයාට පුළුවන් චූටි කමෙන්ට් එකක් කමෙන්ට් බොක්ස් එකේ දාගෙනම යන්න. ඒක හරියට පාරක් වැහුනම ඊට වඩා ලස්සන වේගවත් පාරක් හොයාගෙන යන්න ස්වභාව ධර්මයෙන් අපිට දෙන සංඥාවක් වගේ. හැමෝම අපිට ඔව් හා කියනවා නම් අපේ ඇතුලේ තියෙන හරිම එනර්ජි එක අපි කවදාවත් අඳුරගන්නේ නැහැ. සමහර වෙලාවට අපි ආස කරන ආරක්ෂාව, අපි ආස කරන ආදරය, අපි ආදරය කරන කෙනා අපිට ලැබෙන්නේ නැත්තේ ඊට වඩා වටින, ඊට වඩා ගැලපෙන දෙයක් ඉස්සරහට ලැබෙන්න තියෙන නිසායි. සමහර අවස්ථා තියෙයි ඔයාගේ පවුලේ අයවත් ඔයාගේ පැත්තට කතා නොකරන, ඔයා ආදරය කරන පාර්ට්නර්වත් ඔයාගේ පැත්තට කතා නොකර ප්‍රතික්ෂේප කරලා අතෑරලා ගියපු අවස්ථා ඔයාගේ ලයිෆ් එකේ අනන්ත අප්‍රමාණ ඇති. ඒ දේවල් එහෙම වෙන්නේ ඒ මිනිස්සු ඔයාගේ ඊළඟ කැප්ටර් එකේ ආරම්භයට සහ ඒ කැප්ටර් එකට නොසිටිය යුතු නුසුදුසු අය නිසායි. යම් තැනකින් ඔයාව ප්‍රතික්ෂේප වුණා කියන්නේ ඔයා තනි වෙනවා කියන එක නෙවෙයි. ඒ වෙලාවට ඒ නිහඬතාවය ඔයාව හොයාගන්න පාවිච්චි කරන්න. අනිත් අයගෙන් යැපෙන්නේ නැතුව තනියම සතුටින් ඉන්න චූටි දෙයකින් හරි තනියම ඉස්සරහට යන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න try කරන්න හැම වෙලාවෙම. හැම වෙලේම හිතන්න ඔයාට ඉන්නේ ඔයා විතරයි කියලා. පවුලේ අය ඔයාට ඉන්නවා ඇති. හැබැයි ඒ හැමෝම එකතු කරගෙන ඔයාට ඔයාගේ ගමන යන්න බෑ. ඔයා කියයි අම්මා තාත්තා සහෝදරයෝ අත් එක්ක ඉන්නවා කියලා. එයාලා ඔයාගේ පස්සෙන් හැමදාම හයියට ඉන්නවා කියලා ඔයා කියයි. ඔයා එහෙම හිතයි. එහෙම හිතන්නේ නැතුව ඔයාගේ ගමන නිවැරදි මාර්ගයේ තනිවම try කරන්න යන්න. ඔයාට පුළුවන්. ඔයා උත්සාහ කළොත් ඔයාට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න. අපි හිතන තරම් කිසි දෙයක් ලේසි නොවෙන්න පුළුවන්. අන්න ඒකයි මම ඔයාලට කිව්වේ මේ ලෝකේ try කරොත් අපි චූටිම දෙයකින් හරි චූටි දෙයක් උත්සාහ කළොත් අපිට මේ ලෝකේ කරන්න බැරි කිසි දෙයක් නැහැ කියන එක. අද ඔයාව එපා කියපු ලෝකෙම හෙට ඔයත් එක්ක එක විනාඩියක් කතා කරන්න පෝලිං ගහන තැනට ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න.
ඒකට ඒ ලැබෙන ප්‍රතික්ෂේප වීම් ලොකුම හයියක් කරගන්න ඔයා වග බලා ගන්න ඕනි. වැටුණු හැම තැනකදීම ආපස්සට හැරිලා කල්පනා කරලා බලන්න. ඇයි මට එතන වැරදුනේ? මට වැරදුනේ කොතනද? සහ ඊළඟ වතාවේ ඒ වැරද්ද නොවෙන්න වග බලා ගන්නවා කියන තැන ඔයා ඉන්න ඕනේ. ඔයාව ප්‍රතික්ෂේප කරන කරපු ලෝකයේ ඉදිරියේ දවසක ඔයාව නැතුවම වැඩි කෙනෙක් වෙන්න ඔයාව ලස්සනටම ගොඩනගා ගන්න ඕනි. අදට vlog එක මෙතනින් නවත්තන්නම්. තවත් ලස්සන දවසක ලස්සන vlog එකකින් ඔයාලා හම්බෙන්න එන්නම්. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.